ලෝ ෆ්‍රෙන්ඩ්ස් අද අපි කතා කරමු දරස් ඕඩර් කරපුවා ට්‍රැක් කරන්නේ කොහොමද කියලා. යන තියෙන තැන ඒක කොයි වෙලාවටද කරේ ඔය විස්තර බලන්න. කොල්ල ඔකට මුලින්ම ඕපන් කරගන්න දරස් ඇප් එක. මම මේක දැන් කො මිනිමයිස් කරලා දාන්න ඊට පස්සේ දරස් එක ඕපන් කරගෙන මෙතන යන්න account එකට. ඉතින් දෙන්න view all orders කියලා. එතන යටට ගිහිල්ලා මෙන්න මේ order එක ක්ලික් කරන්න. ඔයගොල්ලෝගේ order එක ඊට පස්සේ මේක උඩ ක්ලික් කරන්න. ඒකට ඔයගොල්ලෝ මෙතන ඔක්කොම විස්තර පෙන්නනවා. order is near delivery. කුරුණෑගල ඔය ඔහොම මේ දිනෙත් එක්ක මේක වෙච්ච විදිය හැම පෙන්නනවා. මේවා දෙයක් වුණාම මැසේජ් එකකුත් එනවා. ඒ වෙන්නේ නැත්තම් මෙතනට අවිල්ලා බලන්න. තව ක්‍රමයක් තියෙනවා දෙවෙනි ක්‍රමෙත් බලන්න. දෙවෙනි ක්‍රමේ තමයි මෙතන තියෙන මේ copy icon එක දෙන්න. දෙන්නවා copy කියලා. ඊපස්සේ කරන්න ඕනේ Google එකේ මම මේ යන site එකට යන්න. Google එකේ ගහන්න LKDex tracking කියලා. ඊට පස්සේ එන මෙන්න මේ site එකට යන්න. මේකේ මෙන්න මෙතන code එක ගහන්න. ඕම උතර ඊට පස්සේ track දෙන්න. ඊපස්සේ මේ ඔක්කොම විස්තර ටික පෙන්නනවා. මේ වෙලාවට කුරුණෑගල තිබ්බේ ඔහොම ඔක්කොම විස්තර ටික දෙන්න. your package read the station. මේ ඔක්කොම විස්තර ටික පෙන්නනවා. කීක වෙලාවට වෙච්ච ඒවා. මේ ඉස්සර ඔයගොල්ලන්ට මතක ඇති දරස් එකෙන් ඕඩර් කරපුවා ට්‍රැක් කරන්න තිබ්බ වෙබ්සයිට් එක මම පෙන්නන්න ඔයගොල්ලන්ට. ඉස්සර ට්‍රැක් කරන්න තිබ්බේ මෙන්න මේක. මම ගහලා පෙන්නන්නකෝ. PKDX එකෙන් තමයි ට්‍රැක් කරන්න තිබ්බේ. දැන් ඒකෙන් බෑ. මෙතනට දැන් මම පෙන්නන්නකෝ කෝඩ් එක ගහලා ට්‍රැක් දීලා මේ පාස්වර්ඩ් ගැන කිසිම ඉන්ෆෝමේෂන් එකක් නැහැ. LKD එක තීරණය වෙන්නේ මේ මෙතන ඔයගොල්ලෝගේ කෝඩ් එකේ LKDMX කියන එකේ LKDMX කියලා මුල තිබ්බොත් ඔයගොල්ලන්ට පුළුවන් මම කලින් පෙන්නපු මේ සයිට් එකේ මේක LKDMX කියලා තිබ්බොත් එහෙමත් නැත්නම් මේ මොකද්ද මම ආයෙ ගහලා පෙන්න එහෙමත් නැත්නම් ඔයගොල්ලෝගේ PKDex කියලා මුල තිබ්බනම් මේ වෙබ්සයිට් එකේ ගහන්න ඕන ට්‍රැකින් කෝඩ් එක. ඔය දෙවෙනි ක්‍රමය මං කිව්වේ මේ පළවෙනි ක්‍රමය. කැමති එකකින් පුළුවන්.